ඔයාලා විශ්වාස කරයිද? එක නරියෙක් ගමරාල කෙනෙක්ව මොඩෙක් කරා කියලා? අද බලන්න යන්නේ නරි නයිදගේ කපටිම කපටි වැඩේ. කැලෑවේ හිටපු නරි නයිදේ කෑම හොයාගෙන ගම පැත්තට ආවා. ගමරාලගේ කුකුල් කූඩුව පිරෙන්න කුකුලෝ හිටියා. නරි නයිදේ හරිම ලේසියෙන් කුකුලෙක් අල්ලගෙන කැලේට දිව්වා. ගමරාලට හොදටම තරහයි. කොහොමද මේ නරියව අල්ලගන්නේ කියලා කල්පනා කළා. ගමරාල ලබු කිරිබත් උයලා උපායක් හදන්න තීරණය කළා. ඉතින් මම දොඩවනවා. දැන් උයලා ඉවරයි. නරි නයිදේ හරිම කපටි. මේකේ කෙනෙක් ඉන්නවද කියලා සැක හිතුණා. නරි නයිදේ දැක්කා. පඳුර හෙලවෙනවා. ඒක ඇතුලේ ගමරාල. පඳුර ළඟට මා යනවා විනායේ. පඳුර මා ළඟට එනවා හිනායේ. ගමරාලට කරගන්න දෙයක් නෑ. හිස් අතින්ම ගෙදර ගියා.